හරි අපි දැන් බලමු අපිට ගෲප් එකට දාලා තියෙන ප්‍රතිරෝධ පද්ධති ගැටලුවක්. මේක ත්‍රිමාන ප්‍රතිරෝධ පද්ධතියක්. දැන් මේක දිහා බලපුවාම මේකේ සමකය හොයද්දි පුතේ විභව සමාන ලක්ෂ්‍ය තෝරගෙන ඉමු. දැන් මේ A ලක්ෂයේ ඉඳලා ධාරාවක් ආවොත් සමානව මේ පාද තුනේම යන්න ඕනේ. එතකොට මෙන්න මේ ලක්ෂය අපිට මේ ලක්ෂය සහ මෙතනින් එන ධාරාව සමාන බෙදලා යන පාද එකක් මේ ලක්ෂය එකක් මෙන්න මේ ලක්ෂය සහ අනිත් එක මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂ තුනේ විභව සමානයි. අපි ඒගොල්ලෝ x කියලා ගමු. x. ඊළඟට අනිත් පැත්තෙන් ධාරාව එනවා කියලා හිතුවොත් මෙන්න මේ ලක්ෂය සහ මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂ තුනේ ධාරා සමාන වෙන මම ඒගොල්ලෝ y කියලා ගන්න. මෙතන විභව සමාන වෙනවා. ඒ ලක්ෂය y කියලා ගන්න. මෙතනින් එන ධාරාව සමාන බෙදලා ගියොත් මේ ලක්ෂය y ලක්ෂයට සමානව බෙදලා යනවා. මෙතනින් ධාරාව આવොත් x ලක්ෂයට සමානව බෙදලා යනවා. දැන් මෙන්න මෙතන තියෙන්නේ ඇත්තටම a ලක්ෂය. මෙතන තියෙන ඇත්තටම b ලක්ෂය. දැන් අපි a ලක්ෂයේ ඉඳලා x ලක්ෂයට යන ප්‍රතිරෝධ ගාන බලමු. a වල ඉඳන් මෙතන x වලට යනවා මෙන්න මේ ප්‍රතිරෝධය. එහෙනම් එයාව ගත්තා. a වල ඉඳලා x වලට යන මේ r ප්‍රතිරෝධය. ඊළඟට මේ a වල ඉඳලා මෙතන x වලට යන තව ප්‍රතිරෝධයක් තියෙනවා. මෙයාව ගත්තා. ඊළඟට a වල ඉඳලා x වලට යන මෙන්න මේ ප්‍රතිරෝධය තියෙනවා. එයාවත් ගත්තා. ඔය විදිහටම මේ b ලක්ෂයම මෙතන ඉන්නේ b වල ඉඳලා y ට යන ප්‍රතිරෝධ බලමු. මේ ඉන්නේ b ලක්ෂය. මෙන්න y ලක්ෂය. b වල ඉඳලා y ට යනවා මේ r ප්‍රතිරෝධය. එහෙනම් එයාව ගත්තා. b වල ඉඳන් y ට යනවා මෙන්න මේ r ප්‍රතිරෝධය. එයාවත් ගන්නවා. ඊළඟට b වල ඉඳන් මෙතන y ට යනවා මේ r ප්‍රතිරෝධය. එයාවත් ගන්නවා. දැන් x සහ y ලක්ෂය අතර යන ප්‍රතිරෝධ බලමු. x සහ y ලක්ෂය අතර. පුතේ මෙතන xy අතර මෙන්න මේ ප්‍රතිරෝධය තියෙනවා. එහෙනම් එයාව මං අදිනවා. ඊළඟට මේ xy අතර මෙතන xy අතර මේ ප්‍රතිරෝධය තියෙනවා. එහෙනම් x ලක්ෂයේ ඉඳලා y ලක්ෂයට මේ ප්‍රතිරෝධය තියෙනවා. ඊළඟට මෙතන x සහ y අතර මෙන්න මේ ප්‍රතිරෝධය තියෙනවා. r. ඊළඟට මෙතන x සහ y අතර මේ ප්‍රතිරෝධය තියෙනවා. r. ඊළඟට මේ x සහ y අතර මෙන්න මේ ප්‍රතිරෝධය තියෙනවා. r. ඊළඟට x සහ y අතර මෙන්න මේ x සහ මේ y අතර මෙන්න මේ ප්‍රතිරෝධය තියෙනවා. r. දැන් අපිට බැලුවොත් එහෙම a ලක්ෂයේ සිට b ලක්ෂයට මෙහෙම සපයන ධාරාව මෙතනින් සපයන I ධාරාව පැමිණිලා මෙතනින් එළියට යන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ප්‍රතිරෝධ සමාන්තර ප්‍රතිරෝධ 3යි මෙතන ප්‍රතිරෝධ 6ක් තියෙනවා. මෙතන ප්‍රතිරෝධ 3යි මේගොල්ලන්ගේ සමකය බලමු. මේ තුන් දෙනාම වෙනුවට යොදන තනි ප්‍රතිරෝධය එකම සමාන ප්‍රතිරෝධය තුන් පාරක් එදිලා තියෙන්නේ එක ප්‍රතිරෝධයක අගය තියෙන ගානෙන් බෙදන්න. මෙතන ප්‍රතිරෝධ 3ක් තියෙනවා 3ෙන් බෙදුවා. ඊළඟට x ලක්ෂය x වල ඉඳලා y වලට තියෙන සමකය ගත්තොත් සමාන ප්‍රතිරෝධය 6 වතාවක් තියෙනවා. එහෙනම් එකක අගය 6ෙන් බෙදුවා. එතකොට එනවා එතන සමක ප්‍රතිරෝධය. ඊළඟට y වල ඉඳලා නැවත b ලක්ෂයට යද්දී එකම r ප්‍රතිරෝධය තුන් පාරක් එදිලා තියෙන්නේ r බෙදීම 3. දැන් මෙන්න මේ a සහ b ලක්ෂය අතර සමක ප්‍රතිරෝධය ගන්නකොට මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ තුනක් තියෙන්නේ. එහෙනම් සමකය r dash කියලා ගත්තොත් මේ r dash සමාන වෙනවා r බෙදීම 3 ධන r බෙදීම 6 ධන r බෙදීම 3 කියන මේ අගයන් තුනේ එකතුවට. එහෙනම් r dash සමානයි කුඩා පොදු ගුණාකාරය 6 ගත්තාම 6ට 3 වරක් 2යි r ධන 1යි r ධන 6ට 3 වරක් 2යි r. එතකොට r dash සමකේ එනවා 5යි r බෙදීම 6යි කියලා.